හැලෝ ගයිස් කොහමද ඔන්න අද වලට වැදගත් වීඩියෝ එකක් කියලා දෙන්න යන්නේ අපි Windows ඉන්ස්ටෝල් කරන්න කලින් PC එකකට අපිට පෙන් ඩ්‍රයිව් එකක් ඕන වෙනවා අපි පෙන් ඩ්‍රයිව් එකේ Windows ඉන්ස්ටෝල් කරනවා නම් PC එකට අපිට පෙන් ඩ්‍රයිව් එකක් ඕන වෙනවා එතකොට මේ පෙන් ඩ්‍රයිව් එක නිකන් Windows අපි ඉන්ටර්නෙට් එකෙන් අරන් ඩවුන්ලෝඩ් කරන එක දැම්ම කියලා Windows boot වෙන්නේ නැහැ එතකොට අපි පෙන් එක boot කරන්න ඕන ඒ process එක තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ එතකොට මුලින්ම ඔයා Windows download කරගන්න ඕනවා Windows download කරගන්න Google එකට ගිහිල්ලා මෙතන search කරන්න Windows download කියලා. එතකොට Windows 11 එක තියෙනවා Windows 10 එක තියෙනවා. මෙතන බලන්න ඔයා ගන්න අනිවාර්යෙන් Windows 11 හෝ 10 හෝ ඔයා කැමති එක. හැබැයි 10 එක දැන් අප්ඩේට් ඉවරයි 11 එක ගන්නවා නම් වඩාත් හොඳයි. 11 එකේ මෙහෙම දෙයක් තියෙනවා. right ඔයාලා ගන්නකොට අනිවාර්යයෙන්ම Microsoft website එකෙන් අරගන්න. මොකද අනිත් site වලින් ගන්න එපා. සමහරක් වෙලාවට ඔය spy software, spy anti virus ඒ වගේ ඔය anti malware ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒකින්ද ඒ වගේ දේවල් ගන්න official site එකෙන් ගන්න. මේක අරගත්තට පස්සේ වාට කරන්න තියෙන්නේ තව software එකක් download කරගන්න ඕනේ. ඒකේ නම Rufus. මේ software සම්පූර්ණ free තියෙන ඉන්ටර්නෙට් එකේ. වාට ගන්න පුළුවන්. මේ තියෙන create bootable USB drive easy way මේ සයිට් එකට ගිහිල්ලා මෙතනින් Rufus කියලා software එක download කරගන්න. මෙතන තියෙනවා download කරගන්න ඕන files. පොඩි MB ගානක් වෙන්නේ. ඒකත් download කරගත්තට පස්සේ මගේ download කරපු එක තියෙනවා. right? එතකොට මම pen drive එකකුත් plug කරගෙන ඉන්න දැනට මේ තියෙන්නේ. එතකොට අපිට bootable කරගන්නවා නම් අපි මෙන්න මේ Rufus කියන software එක open කරනවා. right මේක ඕපන් කරාම ඉන්ටර්ෆේස් එක එන්නේ වෙන්නේ මේ වගේ. මෙතනින් ඔයා කරන්න ඕන මුල්ම දේ තමයි මෙතන බලන්න ඔයාගේ pen drive එකද select වෙලා තියෙන කියලා. මේ මගේ 16GB කියලා තියෙන සාමාන්‍ය මගේ pen එක. සාමාන්‍ය 8GB 16GB එකක් තියෙනවා නෝ හොඳටම ඇති මේ වැඩේට. right ඊට පස්සේ මෙතනින් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක තියෙනවනේ ගොඩක් වෙලාවට ඔයාගේ ඩවුන්ලෝඩ් වල තියෙන පුළුවන් නැත්නම් වෙන තැනක තියෙන පුළුවන්. ඔයා ඒ ෆයිල් එක සිලෙක්ට් කරලා දෙන්න. මෙතනින් සිලෙක්ට් ගිහිල්ලා ඩවුන්ලෝඩ් වලට ගිහිල්ලා ඔයා අර මේ සිලෙක්ට් මේ ඩවුන්ලෝඩ් කරපු Windows 11 හෝ 10 ෆයිල් එක සිලෙක්ට් කරලා දෙන්න. දැන් මම ඩවුන්ලෝඩ් කරපු එක තියෙනවා මගේ නම් මම මෙතන හදලා තියෙනවා ISO කියලා මගේ තියෙන මෙතන Windows 11 කියලා. එතකොට මේ තියෙන්නේ ISO ෆයිල් එක. මේක සිලෙක්ට් කරලා ඕපන් දුන්නා නම් මේ ඒක ගන්නවා. ගත්තට පස්සේ මෙතන partition scheme type එක එනවා. එතකොට ඔයා දැනට තියෙන hard එකේ scheme type එක මොකද්ද තියෙන්නේ කියලා හොයා ගන්න ඕනේ. ඒක බලන්න දැන් යනවනේ දැන් normal අපි CA කියලා හිතමුකෝ. මෙතන ගිහලා properties වලට ගිහිල්ලා යන්න ඕනේ. කොහොම ඉන්න බලන්න. අනේ මෙතනින් නෙවෙයි බඩි බලන්නේ. sorry මේ ඒක බලන්න ඔයාට මෙතන Windows එකට ගිහිල්ලා properties වලට යන්න. right sorry Windows එකට ගිහිල්ලා Windows එක right click කරලා CMO option එකට ගිහිල්ලා manage එකට යන්න. manage එකට ගිහිල්ලා මෙතනින් disk management යන්න. right disk management එකට ගිහිල්ලා ඔයාගේ Windows 10 drive එක ඔයා මෙතනින් හොයාගෙන තන්නකෝ මේක කියලා නෑ මගේ හිතමු මෙන්න මේක තමයි මගේ තියෙන එක 500GB මේක ගිහිල්ලා properties යන්න. හරිද? properties ගිහිල්ලා volume වල තියෙනවා මේ partition style මොකද්ද තියෙන්නේ කියලා guide partition ද GPT තියෙන මේකේ MBR කියලා තියෙනවා. MBR support කරන්නේ ගොඩක් වෙලාවට පරණ PC වලට right. GPT කියන එක තමයි අලුත් partition scheme එක. එතකොට මෙතනදී ඔයා තියෙන එක බලලා ඔයාට මතක නැත්නම් GPT කියන එක select කරන්න මොකද තමයි. ඒක තමයි latest එක. right. ඊට පස්සේ මෙතනින් GPT කියන එක select කරගත්තා. මෙතන UEFI එක change කරන්න යන්න එපා. මෙතනින් ඔයාට ඕන Windows 10 කියලා හෝ ඔයාට අමතක කරනවා Windows 11 කියලා නම change කරගන්න. දාලා මෙතනින් NTFS ඔය තියෙන විදිහටම දීලා මේක start දෙන්න. එතකොට pen drive එක boot වෙන්න ගන්නවා. ඒ boot වෙලා ඉවරනාට පස්සේ වට complete කියලා එනවා. ඊට පස්සේ මේක close කරලා දාන්න තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි හරියාකාරව pen එකක් boot කරන්නේ.
ඒ බූට් කරගත්තර පස්සේ වට වින්ඩෝස් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් PC එකට. ඒ ස්ටෙප් එක මං වට වෙන වීඩියෝ එකකින් අරගෙන එන්න. මොකද තවත් කියලා දෙන්න ගියත් වීඩියෝ එක දිග් ගැහෙන නිසා. ඔයාලා නොදන්න දෙයක් නොදැනක හිටපු දෙයක් දැනගත්තා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක like කරන්න. තව දන්නේ නැති කෙනෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න. එහෙනම් thank you හැමෝටම බලුවට වීඩියෝ එක. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. Windows boot කරපු pen drive එකකින් කොහොමද හරියටම install කරන්න කියලා. right?